අද මම වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාගේ ජාතික හැඳුනුම්පත. එහෙම නැත්නම් NIC එක නැති වුණොත් මොනවා හරි හේතුවකින්, එහෙම නැත්නම් අකුරු බඳ වුණොත්, එහෙම නැත්නම් විදේශගත වීමකට, විභාගයකට වගේ කඩනම් අවශ්‍යතාවයකට ජාතික හැඳුනුම්පත නැවත අයදුම් කරන්න අවශ්‍ය වුණොත් one day service එක හරහා කොහොමද ජාතික හැඳුනුම්පත හදාගන්නේ කියලා ඔයාලා දැනුවත් කරන්න. විශේෂයෙන්ම මුල ඉඳලම ජාතික හැඳුනුම්පත හදාගන්න කරන්න ඕනේ වැඩපිළිවෙල කොහොමද කියලා අද මම වීඩියෝ එකෙන් කතා කරනවා. එහෙනම් වැඩි කතා බහක් නැතුව අපි යමු අපේ වීඩියෝවට. වීඩියෝ ස්කිප් කරන්න නැතුව දිගටම සම්පූර්ණයෙන් බලන්න කියන ගමන් මේ වීඩියෝ බලන ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මේ වගේ වටිනා වීඩියෝ දාපුවම ඔයා ගාවට ගෙන්න ගන්න මගේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කිරීමක් කරනවා. ඔයාගේ ID කාඩ් එක නැති වුණොත් ටික දවසක් බලන්න ඒක තැපෑල්ලේ හරි එනවද කියලා. මම එහෙම කියන්නේ සමහර වෙලාවට ඔයාගේ ID එක නැති වෙලා නම් සමහර විට කවුරු හරි ඇහිඳගෙන තියෙනවා නම් තැපෑල්ලේ හරි එවන්න ඉඩ තියෙන නිසා ඒ වගේම සෝෂල් මීඩියා හරහාත් ඔයා පොඩ්ඩක් හොයලා බලන්න දැනීමක් එහෙම දාලා සමහරට ඔයාට හොයාගන්න පුළුවන් වෙයි. එහෙම හම්බුනොත් ඔයාට මේ ID එක හදාගන්න රස්තියාදු වෙන්න මුදල් වියදම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒත් පැමිණිල්ලක් දාලා තිබුණොත් හොඳයි කියලා මම හිතනවා. ID එක නැති වුණොත් ටික දවසක් බලන උනත් එහෙම මම කියන්නේ ඔයාගේ ID එක යම්කිසි පුද්ගලයෙක් අරගෙන ඒක නීති විරෝධී වැඩකට යොදා ගන්න ඉඩ තියෙන නිසා ඒ නිසා පොලිසිය පැමිණිල්ලක් දාලා තියන්න. කොහොමදත් මේ ID එක හදාගන්න ඔයාට පොලිසිය පැමිණිල්ලක් දාන්න වෙනවා මේ ID එක නැති වුණොත්. මේ කිසිම විදිහකින් ඔයාට ID එක හම්බුනේ නැත්නම් කොහොමද ID එක හදාගන්නේ කියලා අපි කතා කරමු දැන්. සාමාන්‍යයෙන් ID එක එක දවසින් හදාගන්න ඕන නම් අනිවාර්යයෙන්ම භද්‍රමුල්ල ප්‍රධාන කාර්යාලය හරහා හරි එහෙම නැත්නම් ගාල්ල පළාත් කාර්යාලයෙන් හරි තමයි හදාගන්න වෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ one day service එක ලබා දෙන්නේ ගාල්ල පළාත් කාර්යාලය සහ භද්‍රමුල්ල කාර්යාලය පමණයි. මේ කාර්යාලයන්හි ලිපිනයන් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මේ ඔෆිස් එකට යන්න කලින් ඔයාලා මොනවද කරන්න ඕනේ කියලා අපි දැන් කතා කරමු. මුලින්ම ඔයා කරන්න ඕනේ දේ තමයි පොලිසිය පැමිණිල්ලක් දැමීම සහ එහි පිටපතක් ලබා ගැනීම. ඔයාගේ පදිංචි ප්‍රදේශයට පොලිස් ස්ථානයට ගිහින් කියන්න ඔයාගේ ID එක නැති වුණා, ඒක හදාගන්න පොලිසිය පැමිණිල්ලක් දාලා ඒකේ පිටපත අරගෙන යන්න ආවි කියලා. එතකොට ඒගොල්ලෝ අවශ්‍ය විදිහට පැමිණිල්ල ලියා ගන්නවා. ඔයා ගාව තියෙනවා නම් මීට කලින් ID එකේ කොපියක් අරගෙන යන්න. ඒ කියන්නේ කලින් කොපියක් ගහගත්තු කොලයක් හරි මොකක් හරි තියෙනවා නම් ඒකත් අරගෙන යන්න. තිබුණොත් හොඳයි, වැඩවලට පහසුයි. ඒක අනිවාර්ය නැහැ. ඒත් ID නම්බර එක අනිවාර්යයෙන් මතක තියාගෙන හරි කොල කෑල්ලක ලියාගෙන හරි යන්න පැමිණිල්ල දාන්න යද්දි. එතනදී ID එක කොහෙද නැති වුනේ? එතකොට ඔයාගේ නම, ලිපිනේ, ඇඩ්‍රස් එක, ID නම්බර එක වගේ පොඩි පොඩි දේවල් විස්තර ටිකක් අහයි වාගෙන් ඒවා දුන්නට පස්සේ අවශ්‍ය විදිහට එයාලා පැමිණිල්ල ලියා ගන්නවා. ඊට පස්සේ ඔයාට මේ පැමිණිල්ලේ ඔරිජිනල් පිටපතක් ලබා දෙනවා. ඒ පිටපතට සාමාන්‍ය රුපියල් 500ක් වගේ ආසන්න ගෙවීමක් කරන්න වෙයි සමහර විට. ඒ මුදල මහරටම කියන්න බෑ. සාමාන්‍ය රුපියල් 500ක් වගේ ආසන්න පුංචි මුදලක් තමයි අවශ්‍ය වෙන්නේ අය කරන්නේ. සාමාන්‍ය සෙනග හිටියේ නැත්නම් විනාඩි 30ක් 40ක් වගේ ඇතුළත මේ පැමිණිලි පිටපත ඔයාලට අරගෙන පොලිසියෙන් එන්න පුළුවන් ආපහු. ඊළඟට අනිවාර්යයෙන්ම අවශ්‍ය කරන ලියකියවිල්ලක් තමයි ඔයාගේ උපැන්න සහතිකයේ මුල් පිටපත. මේකට අනිවාර්යයෙන්ම ඔරිජිනල් පිටපත අවශ්‍ය වෙනවා. ෆොටෝ කොපියක් හරියන්නේ නැහැ. ඒ කියන්නේ ඔරිජිනල් පිටපතක් කියන්නේ සාමාන්‍යයෙන් ඔයා දැකලා ඇති AG ඔෆිස් එකෙන් අපි ගිහිල්ලා උපැන්නයක් ගද්දි ඒකේ අනිත් පැත්තේ තියෙනවා. ඒ කියන්නේ පිටපත ගහලා තියෙනවා දම් පාටින් සීල් එකක්. ආන් ඒ වගේ ඔරිජිනල් පිටපතක් තමයි මේකට අවශ්‍ය වෙන්නේ. ඔයා ගාව ඔරිජිනල් උපැන්නයක් නැත්නම් ඔයාට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ගිහිල්ලා ඔයාට ඔරිජිනල් පිටපතක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. පුංචි මුදලක් අය වේ සාමාන්‍ය රුපියල් 100ක් 200ක් වගේ මුදලක් තමයි අය කරන්නේ මං හිතන විදිහට. ලොකු මුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ ඒකට. මේ පිටපත සාමාන්‍යයෙන් මාස 3කට වගේ කලින් පිටපතක් ගත්ත එකක් වෙන්න ඕනේ. ඒ වගේම යාළුවනේ තව දෙයක් මතක් කරන්න ඕනේ. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට අයත් වෙබ්සයිට් එකේ නම් තියෙන්නේ මාස 6ක් ඇතුළත ගත්තු ඔරිජිනල් පිටපතක් වෙන්න ඕනේ කියලා. මම මාස 3ක් කියලා තමයි කලින් කිව්වේ. ඔයාලට තියෙනවා නම් මාස 3ක එකක් කරා යන්න. මාස 6ක එකක් වුණත් ප්‍රශ්නයක් නැහැ කියලා තමයි මේ වෙබ්සයිට් එකේ සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට ඔයා කරන්න ඕනේ දේ තමයි ID එකට ඕන වෙන ෆොටෝ එක ගන්න එක. මේ ID ෆොටෝ එක ගන්න ඒ සඳහාම අනුමත වුණු ස්ටුඩියෝ තියෙන ඔයාගේ නගරයේත් ඇති. මීට කලින් නම් ෆොටෝ එක ගහලා අතටම දුන්න print කරලා ෆොටෝ එක කියන්නේ අරගෙන යන්න. ඒත් දැන් එහෙම නැහැ. ෆොටෝ එක ගත්තාම එයාලා ෆොටෝ එක ආපහු දෙන්නේ නැහැ අපේ අතට. එයාලා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලය හරහා සම්බන්ධ වූ software system එකකට සම්බන්ධ වෙලා ඔයාලගේ ෆොටෝ එක යොමු කරලා ඊට අදාළ රිසිට් පතක් තමයි ඔයාගේ අතට දෙන්නේ. ෆොටෝ එක දෙන්නේ නැහැ අතට. සාමාන්‍යයෙන් මේ ෆොටෝ එක ගන්නත් රුපියල් 500කට ආසන්න මුදලක් අය වෙයි. මේ ෆොටෝ එක වළංගු වෙන්නේ මාස 6ක කාලයක් පමණයි. කියන්නේ මාස 6කට කලින් අනිවාර්යයෙන්ම ඔයාගේ මේ ලියකියවිලි සෙට් එක හදාගෙන අනිවාර්යයෙන්ම one day service එකක් කරහා ලබා ගන්නවා නම් අනිවාර්යයෙන්ම ID එක හදාගන්න යන්න ඕනේ.
මීළඟට ඔයා කරන්න ඕනේ ඔයාගේ ග්‍රාම සේවා නිලධාරී හම්බෙන්න යන එක. එතනට යද්දී ඔයා අනිවාර්යයෙන්ම අරන් යන්න පොලිස් පැමිණිලි පිටපත, ඔරිජිනල් උප්පැන්නය, ෆොටෝ ගත්තු රිසිට් එක. ග්‍රාම සේවක හම්බෙලා කියන්නේ ඔයාගේ ID එක නැති වුණා ඒක හදාගන්න ඕනේ කියලා. ඒ වගේම විශේෂයෙන් මතක් කරලම කියන්නේ එක දවසින් හදාගන්න one day service එක හරහා හදාගන්න ඕනේ කියලා මේ ID එක. ඒක අනිවාර්යයෙන්ම මතක් කරන්න. එතකොට ග්‍රාම සේවා නිලධාරී ඔයාට ඇප්ලිකේෂන් එකක් දෙයි. ග්‍රාම සේවා නිලධාරීතුමාගෙන් වගේම මේ අයිදුම්පත ඔයාට ගන්න පුළුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් වගේම පුද්ගලයන් ලියාපදිංචි කාර්යාලයට අයත් වෙබ්සයිට් එකෙන් උනත් ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා ඔයාට. ඔයාට පහසු විදිහකට මේ ඇප්ලිකේෂන් එක ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තව දෙයක් මතක් කරන්න ඕනේ ග්‍රාම සේවා නිලධාරීතුමාගෙන් ඇප්ලිකේෂන් එක ගන්න යනවා නම් හොඳයි. මොකද ඔයාට තව දුරටත් විස්තර දැනගන්න පුළුවන් මේ one day service එක හරහා කොහොමද ලබා ගන්න අවශ්‍ය වෙන තොරතුරු කියලා. අපි දැන් බලමු යාළුවනේ ඔයා ලබාගත්තු ඇප්ලිකේෂන් එක කොහොමද නිවැරදිව පුරවන්නේ කියලා. ඔයාට මම ඔයාලට කලින් කිව්වා පුද්ගල ලියාපදිංචි කිරීමේ කාර්යාලයට වෙබ්සයිට් එකෙන් උනත් ඔයා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කියලා. ඒ ඩවුන්ලෝඩ් කරගන්න විදිහ මම ඔයාලට දැන් පෙන්නන්නම්. ඔයා Google හරි Chrome හරි browser එකක් හරහා ඔයාලා ටයිප් කරන්න www.drp.gov.lk කියලා ටයිප් කරලා සර්ච් කරනවා. සර්ච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට අයත් වෙබ්සයිට් එක. මෙතනින් ඔයාලා සිංහල භාෂාව සිලෙක්ට් කරගන්න. කියන්නේ ඔයාලගේ භාෂාව සිලෙක්ට් කරගෙන වෙබ්සයිට් එක ඇතුළට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ජාතික හැඳුම්පත ලබා ගැනීම කියලා ඔප්ෂන් එකක් තියෙනවා. එතන ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. එතනදී ඔයාලට බලා ගන්න පුළුවන් පළමු වරට හැඳුම්පතක් ලබා ගැනීම කියලා සඳහන් කරලා තියෙනවා. එතන ක්ලික් කරගන්න. එතන ක්ලික් කරාට පස්සේ පහළින්ම ඔයාලට බලා ගන්න පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න තැනක් තියෙනවා. මෙන්න මේ විදිහට මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගත්ත පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාට ග්‍රාම සේවා නිලධාරීතුමා හරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා හරි ඔයාලා ලැබුණ ඇප්ලිකේෂන් එකත් මේ විදිහටම ඇති. මේ ඇප්ලිකේෂන් එකේ මුලින්ම ඔයාලට බලා ගන්න පුළුවන් දිස්ත්‍රික්කය, ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය, ග්‍රාම නිලධාරී අංකය සහ කොට්ටාශය පුරවන්න තියෙනවා. ඒ වගේම ඊට පහලින් තියෙන සම්පූර්ණ නම සිංහලෙන් හෝ දෙමළෙන් සඳහන් කරන්න කියලා. පෙළපත් නාමය කියන්නේ ඔයාගේ වාසගම. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වීර කොමුදියන්සේලාගේ, හෙට්ටිආරච්චිලාගේ එහෙම නැත්නම් ඒ වගේ කොටසක් තියෙනවා ඔයාලගේ. අන්න ඒ කොටස තමයි පෙළපත් නාමයේ විදිහට සඳහන් කරන්න ඕනේ. වචන ඈඩ් කළා. ඒ කියන්නේ අකුරෙන් අකුර ලියන්න සිංහල අකුරෙන් අකුර කොටුවක වචන දෙක ඈඩ් වෙන, ඒ කියන්නේ වෙන් වෙනකොට එතනින් හිස් කොටුවක් තියන්න. මං කියන්නේ ඒවට තේරෙන්නේ නැති කියන්නේ වනගී සූර්ය වගේ නිකන් අර වාසගම තියෙන වගේ නමට මුලින් තියෙන වාසගම ආන් එක තමයි මෙතන පෙළපත් නාමයේ විදිහට සඳහන් කරන්න ඕනේ. ඊට පස්සේ නම සඳහන් කරන්න. ඒකෙත් වචන වෙන් කරන්න හිස් කොටුවක් තියන්න. ඊට පස්සේ වාසගම. ඒ කියන්නේ ඔයාගේ නමට කෙරවලේම තියෙනවා නම් වාසගම කෑල්ලක්, ඒ වාසගමේ කෑල්ල එතන සඳහන් කරන්න. ඔයාට උදාහරණයක් විදිහට කියනවා නම් රත්නායක මුදියන්සේලාගේ කියන්නේ පෙළපත් නාමය. නිශ්ශංග සඳරුවන් කියලා නම සඳහන් කරන්න. ඊට පස්සේ රත්නායක කියලා ආයතනයක් තියෙනවා නම් වාසගම විදිහට සඳහන් කරන්න. ඒ කියන්නේ රත්නායක මුදියන්සේලාගේ නිශ්ශංග සඳරුවන් රත්නායක කියලා තියෙනවා කියන්නේ කොහොමද? නිශ්ශංග මුදියන්සේලාගේ කියන්නේ පෙළපත් නාමය. ඊතුරු කොටස නම අවසානයේ තියෙන රත්නායක කියන එක වාසගම විදිහට සඳහන් කරන්න. ඒ වගේම සම්පූර්ණ නම ඉංග්‍රීසියෙන් සහ කැපිටල් ලකුණෙන් සඳහන් කරන්න කියලා තියෙනවා. ඒ විදිහටම ඒවා කැපිටල් ලකුණෙන් සඳහන් කරන්න. පෙළපත් නාමය කියන්නේ මම කලින් කිව්වා වගේම වාසගම. ඊට පස්සේ නම, ඊට පස්සේ නම කෙරවලෙන් තියෙන වාසගම කොටසක් තියෙනවා නම් ඒක වාසගම විදිහට සඳහන් කරන්න. ඊට පස්සේ ඊට පහලින් තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් හැඳුනුම්පතේ සඳහන් යුතු නම පළවෙනි කොටුවේ නමට වඩා වෙනස් නොවන්නේ නම් කියලා. නැවතත් අර කියපු විස්තරම සඳහන් කරන්න තියෙනවා. ඔයා වෙනස් වෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ ඔයාට. ඊට පස්සේ ස්ත්‍රී පුරුෂ භාවය, ඊට පස්සේ සිවිල් තත්ත්වය, ඒ කියන්නේ විවාහක අවිවාහක වැන්ද බුදිස්ක සාද, ඒ කියන්නේ අදාළ එක තෝරලා ඔයාලා හරි ලකුණක් දාන්න. ඊට පස්සේ රැකියාව පිළිබඳව අහලා තියෙනවා. රැකියාව මොකක්ද කියලා. ඊට පස්සේ උපැන්න සහතිකයේ විස්තර තමයි අහලා තියෙන්නේ. ඒ කියන්නේ උපන් දිනය, උපැන් සහතිකයේ අංකය, උපන් ස්ථානයේ, කොට්ටාශය, දිස්ත්‍රික්කය වගේ දේවල් අහලා තියෙනවා. ඒවා ඔයාලට පහසුවෙන් පුරව ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් යාළුවනේ අයදුම් කරු ශ්‍රී ලංකාවෙන් පිටත වෙන එහෙම නැත්නම් වෙනත් රටක උපන්නෙක් නම් කියලා උපන් රට, නගරය, උපන්න සහතික අංකය වගේ දේවල් දාන්න තියෙනවා. ඒ වගේම පදිංචිය පිළිබඳ විස්තර අහලා තියෙනවා. කියන්නේ ස්ථීර ලිපිනය, නිවසේ නම හෝ අංකය, නිවාස යෝජනා ක්‍රමයක් නම් ඒ පදිංචි ස්ථානයේ නම, පාර, ගම, නගරය, එහෙම නැත්නම් තැපැල් ගේතය වගේ දේවල්. තැපැල් ගේතය නම් ඔයාලට Google හරහා ගිහිල්ලා ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මම කලින් වීඩියෝ වලට ඔයාලට සඳහන් කරලා තියෙන ගන්න විදිහ. ඒ වගේම තැපැල් ලිපිනය කියන්නේ ඔයාගේ ලියුම් එවන්න අවශ්‍ය නම් ඒ අවශ්‍ය කරන ලිපිනය කියන්නේ දැන් ඉන්න ලිපිනය. ඒ කියන්නේ
ID එකේ දාන්න ඕන ලිපිනේ තමයි ස්ථීර ලිපිනේ විදිහට මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඊට පහලින් තියෙන තැපැල් ලිපිනේ කියන්නේ ඔයා වෙනත් තැනක ඉන්නවා නම් ඔයාට ලියුම් එවන්න අවශ්‍ය නම් මොකක් හරි දෙයකට අවශ්‍ය වුණොත් කියලා ඔයාගේ තැපැල් ලිපිනේ සඳහන් කරන්න පුළුවන් ඒ අදාළ ස්ථානයේ. ඊට පස්සේ තියෙන ද්විත්ව ප්‍රොසෙසිස් නම් ඒ අදාළ තොරතුරු පුරවන්න තියෙනවා. ඒ වගේම තමයි හැඳුනුම්පත නැති වුණේ නම් ඒ සඳහා ඒව සංශෝධනය කිරීමට පළදු වීම වළංගු කාලය අලුත් කිරීමට කියලා අදාළ කොටසේ හරි ලකුණක් දාන්න නැතිවීමක් නම් හැඳුනුම්පත නැතිවීම සඳහා කියලා හරි ලකුණ දාන්නේ අවශ්‍ය ID එක ඉල්ලුම් කරන්න මොන හේතුවක් නිසාද කියලා තමයි අහලා තියෙන්නේ. ඊට පස්සේ හැඳුනුම්පතේ විස්තර අහලා තියෙනවා. ඊට පස්සේ පොලිස් සහතිකයේ විස්තර අහලා තියෙනවා. ඊට පස්සේ දුරකථන අංකයක් සඳහන් කරන්න කියලා අංක දෙකක් සඳහන් කරන්න කියලා තියෙනවා. ඔයාගේ අතේ තියෙන දුරකථන අංකය සඳහන් කරන්න. ඒ කියන්නේ ඔයා ඒ අදාළ ඔෆිස් එකට යනකොට ඒ කියන්නේ one day service එකක් කරහා මේ ID එක ගන්න යනකොට ඒ වෙලාවේ ඔයාගේ අතේ තියෙන දුරකථන අංකය දාන්න මෙතෙන්ට. ඒ වගේම ඊමේල් ඇඩ්‍රස් එකක් තියෙනවා ඒක සඳහන් කරන්න. ඊට පස්සේ තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් ඉල්ලුම් කරුගේ ප්‍රකාශය කියලා එකක්. එතනදී ඔයාගේ ඒ ID අංකය දාලා ඔයාගේ අස්සන එහෙම තාසන් කරන්න බැයි නම් මම අපට ඇඟිලි සලකුණ මෙතන සඳහන් කරන්න ඕනේ. ඒ වගේ පුංචි විස්තර ටිකක් තමයි මේ ෆෝම් එකේ පුරවන්න තියෙන. ඔයාලට ඉතාමත් පහසුවෙන් පුරව ගන්න පුළුවන්. ඉතාමත් පැහැදිලි අකුරෙන් පුරවන්න කියලා නැවත වතාවක් ඔයාගෙන් ඉල්ලීමක් කරනවා මම. මොකද මේ ඇප්ලිකේෂන් රිජෙක්ට් වෙන්න පුළුවන් පැහැදිලි නැති අකුරකින් ලියලා තියෙනවා නම් මෙන්න මේ විදිහට තමයි ඇප්ලිකේෂන් එක ඔයාලා නිවැරදිව පුරව ගන්න ඕනේ. මේ ෆෝම් එක පුරවන්නත් ඔයාලට කියලා දෙනවා ග්‍රාම නිලධාරීවරයා. ඒ රහත් ඔයාලට දැනුම ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට මේ පුරවපු ෆෝම් එක අරගෙන ආයෙත් ඔයා යන්න ඕන ග්‍රාම සේවක ගාවට. නෝමල් සර්විස් එක හරහා යවනවා නම් ඒ කියන්නේ මාස 3ක් ඇතුළත වගේ තමයි එන්නේ. එහෙම යවනවා නම් ග්‍රාම නිලධාරීවරයාට මුදල් බාර දෙන්න පුළුවන්. අපි one day service එක හරහා එක දවසකින් මේ ID එක ගන්න යන නිසා ID එක ගන්න කාර්යාලයට මුදල් ගෙවීමේ හැකියාව තියෙනවා. සාමාන්‍ය රුපියල් 2000ක වගේ මුදලක් තමයි අය කරන්නේ. සාමාන්‍යයෙන් ඒක කාලෙන් කාලට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ග්‍රාම නිලධාරීවරයාගෙන් අහගෙනම යන්න one day service එක සඳහා අය කරන මුදල කොච්චරක්ද කියලා. ඒ වගේම යාළුවනේ මේ ඉල්ලුම් පත්‍රයේ ග්‍රාම සේවක නිලධාරියා තමයි සහතික කරන්නේ. පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියා සහතික කරන නිසා පදිංචිය සහතික කිරීමේ ලියවිලි අවශ්‍ය වෙන්නේ නැහැ. ග්‍රාම සේවක නොවන කෙනෙක් සහතික කරනවා නම් අනිවාර්යයෙන්ම පදිංචිය සහතික කරන ලියවිලි අවශ්‍ය වෙනවා. මේ පුරවපු තොරතුරු චෙක් කරලා බලලා ග්‍රාම සේවක සහතික කරලා ෆෝම් සෙට් එක කවරයකට දාලා සීල් කරලා ඔයාලට ලබා දෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අරගෙන යන්න. ඔයා මේ ෆෝම් සෙට් එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අරගෙන ගිහිල්ලා ID සම්බන්ධව කටයුතු කරන නිලධාරියා හමු වෙලා කියන්න ID එක one day service එක හරහා හදාගන්න මේ ෆෝම් සෙට් එක සහතික කරගන්න ආවේ කියලා. එතනදී ප්‍රාදේශීය ලේකම්තුමා හරි ඒ වෙලාවේ ඒ හිටියේ නැත්නම් ඒ වෙනුවට වැඩ කරන නිලධාරියා හරි සහතික කරලා දෙනවා. අවශ්‍ය තොරතුරු සේරම තියෙනවද කියලා චෙක් කරලා බලලා ඒ නිලධාරියා සහතික කරලා දෙනවා. සමහර විට පොඩි ගාස්තු ගෙවන්න වෙයි ලියුම් කවර වලට වගේ ලොකු ගාස්තු අය වෙන්නේ නැහැ. මේ ෆෝම් සෙට් එක සහතික කරලා ලියුම් කවරයකට දාලා සීල් කරලා දේවාට අරගෙන යන්න. ඔයා යන්න ඕන දිනයක් වෙලාවක් අහගෙන යන්න. මොකද සෙනග අඩු දිනයක් වගේ එයාලගේ අත්දැකීමෙන් ඔයාලට දැනගන්න හැකියාවක් ලැබෙයි. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයා ID එක ගන්න යන ඔෆිස් එකේදී කියන්නේ one day ඔෆිස් එකේදී කරන්න තියෙන වැඩ ටික one day ඔෆිස් එකේදී ID එක ගන්න ඔයාට ඒ ප්‍රධාන කාර්යාලයට හරි බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට හරි ගාල්ල ප්‍රධාන පළාත් කාර්යාලයෙන් හරි ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ප්‍රධාන කාර්යාලය නම් සාමාන්‍යයෙන් 9 වෙනි මහල 10 වෙනි මහල වගේ තමයි මේ ඔෆිස් තියෙන්නේ. ඒ කියන්නේ මේ ID සම්බන්ධ වැඩ කරන ඔෆිස් තියෙන 9 වෙනි මහල හෝ 10 වෙනි මහල වගේ. තව දෙයක් කියන්න ඕනේ මේ ෆෝම් සෙට් එක අරගෙන යන්න බැරි වුණොත් අනිවාර්යයෙන්ම ඉක්මනින් මේ ෆෝම් සෙට් එක ආපහු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාර දෙන්නත් මතක තියාගන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මාස 3-4ක් යනකම්වත් ඔයාලට මේ බාර දෙන්න. ඒ කියන්නේ එහෙම නැත්නම් ID එක ලබා ගන්න යන්න හැකියාවක් නොලැබුණොත් ඔයා අනිවාර්යයෙන්ම සාමාන්‍ය සති 2-3ක් බලලා ඔයාට යන්න හැකියාවක් නැහැ කියලා ඔයාට තේරෙනවා නම් ඔයා මේ ෆෝම් සෙට් එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ආපහු ගිහිල්ලා බාර දෙන්න. ඒ මං කියපු කාරණා හොඳින් මතක තියාගන්න. ඒ වගේම මේ ID එක ගන්න යන දවසට පුළුවන් තරම් උදේ පාන්දරම යන්න ගිහිල්ලා ගිය ගමන් නම්බරයක් ගන්න. ඒක අනිවාර්යයෙන්ම කරන්න. කවුරුත් ළඟට ඇවිල්ලා නම්බරයක් දෙනකම් බලන්න හිටියොත් ඔයාලට මේ වැඩේ කරගන්න වෙන්නේ නැහැ. ආම වශයෙන් උදේ 4ට කලින්වත් යන්න. ඊට කලින් යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එහෙම මම කියන්න හේතුව වෙන්නේ ලංකාව වටේම ඉන්න අය එතෙන්ට සෑහෙන පිරිසක් එන හින්දා. ඒ හින්දා පුළුවන් තරම් උදේ පාන්දරින්ම යන්න. මෙතනදී නම්බර් පිළිවෙලට කොටස් වශයෙන් තමයි ඇතුළට ගන්න වගේ ඒ ID වැඩ කටයුතු කරගන්න. මුදල් ගෙවන්නත් ඕනේ මෙතන තමයි. ඔයාලට සමහරට SMS හරහා සමහරට පණිවිඩෙයි උදේ 6ට සාමාන්‍යයෙන් ගියොත් දවල් 12 වගේ වෙද්දි ඔයාලට එන්නත් පුළුවන් වෙයි. ඒ නිසා කියන්නේ පුළුවන් තරම් කලින් යන්න කියලා. සාමාන්‍ය කවුන්ටර් 8ක් වගේ තියෙන ඉක්මනට කරගන්න පුළුවන්. ඒ නිසා තව දෙයක් තියෙනවා. සාමාන්‍ය ෆෝම් සෙට් එකේ සංශෝධන වගේ තියෙනවා. ඔයා කොහෙවත් යන්න එපා. නම කතා කරන්නත් ඉඩ තියෙන සමහරට යම් කිසි නිවැරදි කිරීම සඳහා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා
ඒ අදාළ ස්පීකර් එහෙම නැත්නම් ඔයාලට දැනුම් දෙන දැනීම් දැනුම් දෙන ශබ්ද විකාශනාංශ අසල රැඳී සිටින්න කියලා මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේ මේ වැඩ ඉවරනාට පස්සේ සාමාන්‍යයෙන් 3:30 වගේ වෙදි තමයි මේ සියලු කටයුතු නිකුත් කිරීම කරලා ඉවර වෙන්නේ. ඒ නිසා ඊට කලින් ඔයාලට මේ සියලුම වැඩ කටයුතු කරගැනීමේ හැකියාවක් තියෙයි. ඒ නිසා ඔයා සාමාන්‍යයෙන් යනවා නම් පාන්දරම යනවා නම් සාමාන්‍ය එක තැනක ඉඳගෙන ඉන්න ඊටරෙද්ද කරි මොකක් හරි කරගෙන ඉඳගෙන ඉන්න හරි ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉන්න සේරම සෙනකට අසුන් ගන්න ආසන නැති වෙයි. ඒ නිසා ඔයාලා සේරම ලෑස්ති වෙලා යන්න ආහාර පාන වලත් අරගෙන යන සාමාන්‍ය ෂෝටිස් එකක් බිස්කට් එකක් වගේ අරගෙන යන ගොඩක් හොඳයි. මොකද ඔයාලා නැත්තම් බඩගින්න කාපු ගමන් දැන් කොහාට හරි යන්න වුණත් බැරිලත් ඔයාගේ නම කතා කරලා තියුණොත් ඔයාට එතනදී අපහසුතාවයටපත් වෙන්න වෙනවා. ඒ නිසා ඒවට ලෑස්ති වෙලාම යන්න. මෙන්න මේ විදිහට තමයි සාමාන්‍ය වැඩපිළිවෙල වෙන්නේ. ඔයාලට මම කියපු දේවල් තේරුම් ගන්න නැති කියලා මම හිතනවා. මේ වීඩියෝ වගේම ID ලබා ගැනීම සම්බන්ධ සියලු විස්තර ඇතුළත් තවත් වීඩියෝ එකක් ඉක්මනින්ම මම අරගෙන එනවා. මේ හරහා නොකියුණු සියලු විස්තර ඒ හරහා ඔයාලට කියලා දෙන්න තමයි මම උත්සාහ ගන්නෙ. එහෙනම් යාළුවනේ මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් ඔයාලව නැවත හමු වෙන තුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.